අයලුවනේ කොහොමද ඔයගොල්ලෝම සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට. මේක මගේ පළවෙනි වීඩියෝ එක. මේකෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ එක වීඩියෝ සහ කුකින් වීඩියෝ. ඉතින් අපි බලමු අද අපි මොනවද හදන්නේ කියලා. එහෙනම් අපි යමු අද මෙක්සිකෝවට. මෙක්සිකෝ ගොඩක් ප්‍රසිද්ධ කෑම වලට. ඒ වගේම මත්පැන් වලට. අද අපි හදමු එහෙනම් මෙක්සිකෝවේ කැසිදිල්ල. කැසිදිල්ල කියන නම ඇවිල්ලා ස්පැනිෂ් නම. ඒකේ තේරුම තමයි චීස් දාපු රොටිය. මේකට අපි පාවිච්චි කරනවා දැනට ටොට්ටෙලා, වෙජිටබල්, චීස් ජාතියක්, මොකක් හෝ මීට් ජාතියක්. ඉතින් මං ගෙනාවා ඒකත් එක්ක කම්බයින් වෙන්න බියර් එකක්. මේකත් මෙක්සිකන් බියර් එකක්. කොරෝනා එක්ස්ට්‍රා. මේක වර්ල්ඩ් ෆේමස් බියර් එකක්. එහෙනම් අපි බලමු මේකට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට් මොනවද කියලා. අද මම මේකට අරගෙන තියෙනවා chicken, mozzarella cheese, smoked paprika, cumin powder, pepper, chili powder, salt, oregano, පාඩුතුනේ capsicum, ඒ වගේම white onion. ඒ වගේම අපි ගාව තියෙන tortilla. එහෙනම් අපි chicken එක marinate කරමු. මේක විනාඩි 45ක් වගේ marinate කරලා ඔයගොල්ලෝ තියන්න ඕන. chicken වගේම මේකට ඕනෑම මීට් ජාතියක් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. pan එක රත් වෙලා තියෙන්නේ chicken ටික ඇඩ් කරගන්න හදන්නේ. වැදගත්ම දේ තමයි මේක කුක් කරගන්න ඕන low heat එකේ. ඇත්තටම හොඳ සුවඳක් කරනවා. මේක එන්නේ cumin powder වලයි oregano වලයි සුවඳ. ඔයගොල්ලන්ට මතක ඇති මම lemon ගෙඩියක් ඇඩ් කරගත්තා. chicken වලට සාමාන්‍යයෙන් lemon ගෙඩියක් දැම්මට පස්සේ ඒකේ තියෙන අමුතුම ටේස්ට් එක. මේක දැන් ඔයගොල්ලන්ට පේන ඇති golden brown වගේ පාටට ඇවිල්ලා තියෙනවා. මේක තව චුට්ටකින් අපි vegetable ටිකක් මේක ඇඩ් කරගන්නවා. chicken ටික දැන් හරි ගන්නට කුක් වෙලා තියෙනවා. දැන් vegetable ටික තමයි ඇඩ් කරගන්න ඕනේ. vegetable ටික ඇඩ් කරගත්තට පස්සේ oil එක සෙට් කරගන්න. ඉතින් යාළුවනේ vegetable ටික ඇඩ් කරගත්තා අපි. ඒක සාමාන්‍ය vegetable ටිකේ රස හරියට එන්න අපි medium වගේ තමයි vegetable ටික cook කරගන්නවා. filling එක නම් හරියට cook කරලා ඉවරයි. දැන් අපි tortilla එක arrange කරගමු. filling එක මම වෙන භාජනයකට දාගත්තා. මම pan එක clean කරේ නෑ. මොකද pan එකේ chicken වල vegetable වල taste එක තියෙනවා. ඒකටම මම තෙල් ටිකක් දාලා tortilla එක toss කරගන්නවා. ඒකට තෙල් වගේම ඔයගොල්ලන්ට butter, margarine වගේ දේවල් add කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් tortilla එක සාමාන්‍ය ගානට toast වෙලා තියෙන යටපැත්ත. දැන් අපි cheese ටික add කරගන්නවා මේකට. cheese ටිකත් හොඳ ගාන melt වෙලා තියෙන්නේ. දැන් අපි filling එක පුරව ගන්න ඕනේ මේකට. සාමාන්‍ය හොඳ බියර් එකක
මේ ඇඟිලි දෙක වගේ ලොකු ෆෝම් එකක් බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ. මේකට මම ලෙමන් ජූස් ටිකක් ඇඩ් කරගන්නවා. ඒ වගේම ලයිම් එකත් එක්ක මම සෝල්ට් පොඩ්ඩක් ඇඩ් කරගන්නවා. ඉතින් අපි හදාගත්තු කැසිඩි එක අපි එහෙනම් try කරමු මේක. එහෙනම් cheers. එහෙනම් මේක තමයි මම හදාගත්තු කැසිඩි එක. ටේස්ට් එක හොඳයි. මේක තමයි එන්ඩ් එක වගේ වීඩියෝ එකේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙමු. අද මම සමු ගන්නවා.